ස්වභාවික අනතුරු වලින් විපතටපත් වෙලා ඉන්න සියලු දෙනාටම මගේ ශෝකේ. ඉතින් ශෝක වෙන්න කියන්නේ මගෙත් ගෙදර මේ වෙනකොට ගම් වතුර යට වෙලා තියෙනවා. ඉතින් දැන් ගෙදර හොදන ගමන්. ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ ආවේ කරන්ට් එක හම්බුණා. කරන්ට් එක ගෙදරට ආවට කරන්ට් එක ඔන් කරන්න බැහැ ටිප් වෙනවා. ඉතින් මේ වගේ අර තියෙන ප්ලග් බේස් ස්විච් ඔක්කොගෙම තියෙන ඒවල ඇතුලේ වතුර. ඉතින් දැන් ටිප් වෙන නිසා කරන්න තියෙන්නේ මෙහෙමයි අනික. දැන් ප්‍රශ්න වලට මුහුණ දෙන අයට මෙතන මේන් පැනල් එක තියෙනවා. මේන් පැනල් එකේ අපි මෙයාගේ කනෙක්ෂන් එක කියන්නේ මේ බේකර් බෙදිලා තියෙන මේ බේකර් ටික ඔක්කොම ඕෆ් කරනවා. ඕෆ් කරලා මේ බේකර් වලින් හැම ප්ලග් බේස් වලට ස්විච් වලට යන්නේ. ඊට පස්සේ මේ බේකර් ටික ඕෆ් කළා මේ ටිප් එකත් ඕෆ් කරගන්නවා මේන් එකත් ඕෆ් කරගන්නවා. පුළුවන් නම් එළියේ තියෙන ලයින් එකනුත් ඕෆ් කරගන්න. මේ බේකර් ටික ඔක්කොම ඕෆ් කරලා මෙයා ඉන්නවනේ ටිප් ස්විච් එක. එතකොට ටිප් ස්විච් එකේ අවුට්පුට් එක ගොඩක් අය උඩින් දෙනවා සමහර අය යටින් දෙනවා. ඒ කියන්නේ මේ මේන් ලයින් එක යටින් දෙනවා. ඉතින් මේක නම් දීලා තියෙන්නේ මේන් ලයින් එක උඩින් දීලා තියෙන්නේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙයාගෙන් කරන්ට් එක ගන්න නැතුව මේන් බේකර් එකෙන් කරන්ට් එක ගන්න නැතුව ටිප් ස්විච් එක හරහා කරන්ට් එක ගන්න. වයර් කෝඩ් එකක් අරගෙන මේ වගේ කියන්නේ ධන ලයින් එක අපි කියනවනේ. ඒ ධන ලයින් එක මේව ඔෆ් කරගෙන දෙන්න. මේ ධන ලයින් එක මේකට දීලා ධනේන එකට නිව්ටල් එක මෙතන මේ නිව්ටල් පැනල් එකෙන් හරි නැත්නම් මේ නිව්ටල් එකෙන් හරි ගන්න පුළුවන්. ගොඩක් හොඳයි මේ පැනල් එකේ නිව්ටල් එකෙන් ගන්නවා නම්. ඒ අරගෙන අනිවාර්යෙන් අර්ත් එක මේකට දිය යුතුමයි. මොකද ඔයාලගේ වයර් කෝඩ් එක සමහරට හයි ප්‍රෙෂර් එකක් අල්ලනවා හරි වෙන ලයිට් එකකට හරි වතුරත් එක්කනේ තියෙන්නේ. වතුරේ හොදන ගමන් නිසා මොනාම හරි දෙයක් වුණොත් ටිප් ස්විච් එක ඔෆ් වෙන්න මෙයාව අනිවාර්යෙන්ම ඕනේ. ඒ නිසා අර්ත් එක අනිවාර්යෙන් දාගන්න මෙතනට. ඒ අරගෙන මේ බේකර් සෙට් එකම ඕෆ් කළා මෙතනින් මේ වගේ වයර් කෝඩ් එකකට මම අරන් තියෙනවා. ඒ වයර් කෝඩ් එකට කරන්ට් එක ගන්න. අනිවාර්යෙන් ටිප් ස්විච් එක හරහා ගන්න. මොකද මෙයාගේ හරහා ගන්න කියන්නේ ඔයාට නිකන් හරි කරන්ට් එක වැදුනොත් මෙයාගෙන් ඉක්මනට ඕෆ් කරගන්නවා. ඒක ඔයාගේ සේෆ්ටි නිසා තමයි ටිප් එකෙන් ගන්න කියන්නේ. හරි. එහෙනම් හැමෝටම thank you.